රයිට් බලන්න සමාන්තර රේඛා දෙකක් හිතන්න මේ රේඛාවේ සමීකරණය ax ධන by ධන c සමානයි බිඳුව. මෙයාටම සමාන්තර තව සරල රේඛාවක් තියෙනවා. එයාගේ සමීකරණය ax ධන by ධන d කියලා හිතුවොත් හරි සමාන්තර නම් අනුක්‍රමණ සමාන වෙන්න එපයි. බලන්නකො මේ දෙන්නම y සමානයි mx ධන c රටාවට හදාගත්තොත් දෙන්නගම අනුක්‍රමණ සමානයිනේ. right සමාන්තර රේඛා දෙකක් අතර ලම්බක දුර කියන එක සෑම තැනකටම නියතයක්. උතනින් ගත්තත් කොහෙන් ගත්තත් නියතයක්. ඔය සමාන්තර රේඛා දෙක අතර ලම්බක දුර මම h කියලා ගත්තොත් ලම්බක දුර හොයාගන්න පුළුවන් මට සාධාරණ ස්වරූපයෙන් පවතින අවස්ථාවක නියත පද දෙක අඩු කරලා එයාගේ මාපාංක ගන්නවා. මේ සමීකරණවල එක පැත්තක් බිඳුවට සමාන වෙලා තියෙද්දි නියත පද දෙක අඩු කරලා බෙදනවා මේ x ගේ සංගුණකයේ වර්ගය දෙන්නගම aනේ ධන y ගේ සංගුණකයේ වර්ගය ඒ දෙන්නගේ වර්ගවල එකතුවේ වර්ගමූලය. නියත පද දෙක අඩු කරා මාපාංක ගත්තා. රේඛාවල x සහ y ගේ සංගුණක සමාන වන අවස්ථාවකදී x ගේ සංගුණකයේ වර්ගය ධන y ගේ සංගුණකයේ වර්ගයේ වර්ගමූලයෙන් බෙදා ගන්නවා.